Maybach music. Can anybody out there hear me? Hear me? ආයිබුවන් දෙපුතේ ලැබුවා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවායි කියලා ඉස්තරලාම් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අදත් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රචනා ප්‍රශ්නයක් ඔබේ තුන්වෙනි පාඩමට අදාළව. ඔබ දන්නවා මේ වෙනකොටත් තුන්වෙනි පාඩම සංනිධන වර්ග ස්වරූප ආකෘති. සංනිධන වර්ග ස්වරූප ආකෘති. ඉතින් දෙපුතේ මේ සංනිවේදන වර්ග ස්වරූප ආකෘති කියන පාඩම ටිකක් දිග වැඩි තමයි. නමුත් රචනා ප්‍රශ්න හැදෙන තැන් සියල්ල මම මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මතක තියාගන්න මේ කතා කරන හැම රචනා ප්‍රශ්නයක්ම ඔබට විශේෂයි කියන එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංනිවේදන වර්ගවල තියෙනවා පුතේ අන්තර්පුජ්‍යල සංනිවේදනය කියලා සංනිවේදන වර්ගයක්. අන්තර්පුජ්‍යල සංනිවේදනය. එහෙමත් නැත්නම් පුජ්‍යලාන්තර සංනිවේදනය කියලාත් කියනවා. පැහැදිලිද? එතකොට ඉන්ටර්පර්සනල් කමියුනිකේෂන් එහෙම නැත්නම් අන්තර්පුජ්‍යල සංනිවේදනය තුල තියෙනවා අන්තර්පුජ්‍යල සංනිවේදනයේ ප්‍රයෝජන 4ක් විස්තර කරන්න. රචනා ප්‍රශ්නයක් හැදෙයි පුතේ. මොකද්ද? අන්තර්පුජ්‍යල සංනිවේදනයේ ප්‍රයෝජන. මෙන්න මේ රචනා ප්‍රශ්නය ඔබෙන් ඇහුවොත් අන්තර්පුජ්‍යල සංවේදනයේ ප්‍රයෝජන 3ක් විස්තර කරන්න, අන්තර්පුජ්‍යල සංවේදනයේ ප්‍රයෝජන 4ක් විස්තර කරන්න කියලා ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නය තිබ්බොත් ඔබ කොහොමද පිළිතුරු ලියන්නේ කියලා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ලියන පොඩි ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් මේක ට්‍රික් එකක් තියෙනවා. මොකද්ද? පුතේ අන්තර්පුජ්‍යල සංනිවේදනය ගැන අපට ලියන්න කලින් අන්තර්පුජ්‍යල සංනිවේදනය ගැන අපට ලියන්න කලින් අන්තර්පුජ්‍යල සංනිවේදනයේ ප්‍රයෝජන ගැන අපට විස්තර කරන්න කලින් අපට අවශ්‍ය වෙනවා අන්තර්පුජ්‍යල සංනිවේදනයේ පුතේ ලක්ෂණ ටික හඳුනා ගන්න. අන්තර්පුජ්‍යල සංනිවේදනයේ ලක්ෂණ මොනවද? එහෙමත් නැත්නම් අන්තර්පුජ්‍යල සංනිවේදනයේ තියෙන විශේෂතා මොනවද කියලා ඔබට හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. ඔබට අන්තර්පුජ්‍යල සංනිවේදනයේ ලක්ෂණ ටික පාඩම් නම් මේ ප්‍රයෝජන ලියන්න ඉතා පහසුවක් වෙනවා. ඉතා පහසුවෙන්ම මේ ප්‍රයෝජන ටික ඔබට ලියන්න හැකියාවක් තියෙනවා. අන්තර්පුජ්‍යල සංනිවේදනය කියන්නේ මොකද්ද? අන්තර්පුජ්‍යල සංනිවේදනයේ තියෙන ප්‍රයෝජන මොනවද? අපි මතක් කරගමු. මම මතක් කරනවා ටික. අන්තර්පුජ්‍යල සංනිවේදනය කියලා කියන්නේ පුතේ පුජ්‍යලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු තුල සිදුවන සංනිවේදනයක්. එහෙනම් පළවෙනි එක තමයි පුජ්‍යලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු තුල සිදුවන සංනිවේදනයක් තමයි මේ අන්තර්පුජ්‍යල සංනිවේදනය කියලා කියන්නේ. දෙවෙනි ලක්ෂණය තමයි පුතේ අන්තර්පුජ්‍යල සංනිවේදනය සෙසු සංනිවේදන වර්ගවලට සාපේක්ෂව සජීවී භාවයකින් යුක්තව තමයි පුතේ ක්‍රියාත්මක වෙන්නේ. සජීවී භාවයකින් යුක්තව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ අන්තර්පුජ්‍යල සංනිවේදනය තුල පුතේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ඉතා සක්‍රියව සිද්ධ වෙනවා. ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ඉතාමත් සක්‍රියව සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්පුජ්‍යල සංනිවේදනය තුල පුතේ සෙසු සංනිවේදන වර්ගයන්ට සාපේක්ෂව බාධත් අවමයි. බාධත් අවමයි. ඒත් එක්කලාම අන්තර්පුජ්‍යල සංනිවේදනය තුල අපට පුළුවන් නිර්වාචික සංනිවේදනය එහෙමත් නැත්නම් අවාචික සංනිවේදනය ඊටා ප්‍රබලව භාවිත කරන්න. පැහැදිලිද? එහෙනම් ඔන්න මම අන්තර්පුජ්‍යල සංනිවේදනයේ පුතේ ලක්ෂණ කීපයක් කිව්වා. මතකද බලන්න? පළවෙනි එක තමයි පුජ්‍යලයන් දෙදෙනෙකු තුල හෝ කිහිප දෙනෙකු තුල සිදුවන සංනිවේදනය. ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ඉතාමත් සක්‍රියව සිද්ධ වෙනවා. සජීවී සංනිවේදන ක්‍රියාවලියක් බාධා තරමක් අවම සංනිවේදන ක්‍රියාවලියක්. ඒ විතරක් නෙමෙයි නිර්වාචික සංනිවේදනය ප්‍රබලව මේ තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඔන්න ඔය ලක්ෂණ පහ මතක නම් ඔබට පුළුවන් වෙයි අන්තර්පුජ්‍යල සංනිවේදනයේ ප්‍රයෝජන සම්බන්ධයෙන් විභාගයට රචනා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් ලියන්න.
අන්තර් පුජ්‍යල sannivedanaya ප්‍රයෝජන 4ක් විස්තර කරන්න කියලා රචනා ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත් අන්තර් පුජ්‍යල sannivedanaya සම්බන්ධයෙන් වූ ඒ රචනා ප්‍රශ්නයට උත්තරයක් ලියන්න ඔන්න පුතේ දැන් මම ඕගොල්ලන්ට උගන්වනවා. එතකොට අන්තර් පුජ්‍යල sannivedanaya ප්‍රයෝජන ලියන්න කලින් මතක තියාගන්න ඕන කියලා කිව්වා අන්තර් පුජ්‍යල sannivedanaya ලක්ෂණ ටික. මෙන්න මේ ලක්ෂණ 4 පුතේ ඔයාට කටපාඩම් නම් ප්‍රයෝජන ටික ඉතා පහසුවෙන් ලියන්න පුළුවන් වෙයි. මම දැන් මේ අන්තර් පුජ්‍යල sannivedanaya මේ ලක්ෂණ ටික එකින් එක විස්තර කිරීමක් කරනවා. හොඳට අහගන්න. ප්‍රතිපෝෂණය සක්‍රිය වේ කියන්නේ මොකද්ද? ප්‍රතිපෝෂණය කියලා කියන්නේ ඔබ දන්නවා දැනටමත් sannivedakaya කිසියම් සංදේශයක් ග්‍රාහකයාට ලබා දුන් පසු ග්‍රාහකයා ඊට අදාළව නැවත sannivedakayaට දක්වන නිරීක්ෂණය කළ හැකි ප්‍රතිචාරවලට අපි කියනවා ප්‍රතිපෝෂණය කියලා. සරලවම මම ඔයාට කතා කළොත් ඔයා නැවත මට කතා කරනවා නම් අන්න ඒකට කියනවා ප්‍රතිපෝෂණය කියලා. පුජ්‍යලාන්තර sannivedanaya තුල සහභාගී වෙන්නේ දෙන්නෙක්ෝ කීප දෙනෙක්, සීමිත කීප දෙනෙක්. එතකොට ඒගොල්ලෝ බොහෝ විට පුතේ ඉන්නේ සම්මුඛව. ඒගොල්ලෝ බොහෝ විට සම්මුඛව ඉන්නකොට sannivedakaya ග්‍රාහකයාට කතා කරපුවාම ග්‍රාහකයා නිශ්ශබ්දව ඉන්නේ නැහැ. ග්‍රාහකයා නැවත sannivedakayaට පණිවිඩයක් ලබා දෙනවා බොහෝ විට. එහෙමත් නැත්නම් අනිවාර්යයෙන්ම මේ පුජ්‍යලාන්තර sannivedanaya තුල ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ඉතාමත් සක්‍රියව සිද්ධ වෙනවා. පැහැදිලිද? සක්‍රියව කියලා කියන්නේ sannivedakaya ග්‍රාහකයාට, ග්‍රාහකයා sannivedakayaට, sannivedakaya ග්‍රාහකයාට, ග්‍රාහකයා sannivedakayaට කියලා ඉතා වේගෙන් මේ සංදේශ හුවමාරුව සිද්ධ වෙනකොට අපි කියනවා සක්‍රීය ප්‍රතිපෝෂණය කියලා. එතකොට දෙවෙනි එක මොකද්ද? සජීවී sannivedanayak කියලා කියන්නේ මොකද්ද? සජීවී sannivedanayak කියලා කියන්නේ sannivedakayaට සහ ග්‍රාහකයාට සම්මුඛව මේ sannivedana ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් එපත මුහුණට මුහුණලා sannivedana ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් අන්න අපි ඔකට කියනවා සජීවී sannivedanayak කියලා. S50 අපිට ඔබ මගේ ඉන්නවා නම් අන්න අපි එකට මම එකට කියනවා සජීවී කියලා. ඒ මොහොතේම සිද්ධ වෙනවා නම් මම ඒකට කියනවා සජීවී කියලා. පැහැදිලිද? එහෙනම් sannivedakaya සහ ග්‍රාහකයා මුහුණට මුහුණලා ඒ මොහොතේම sannivedana ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් අපි ඔකට කිව්වා සජීවී sannivedanayak කියලා. ෂණයකින් මම ඔබට පණිවිඩයක් දුන්නට පස්සේ ඔබ ඒ සැනකින් මට පණිවිඩය දෙනවා නම් ඒක සජීවී. ඊට පස්සේ නිර්වාචික sannivedanaya ප්‍රබලයිලු. මොකද්ද නිර්වාචික sannivedanaya කියන්නේ? නිර්වාචික sannivedanයට තවත් නමක් කියනවා අවාචික sannivedanaya කියලා. අවාචික sannivedanaya කියලා කියන්නේ වචන භාවිතයෙන් තොරව ඉඟි සංඥා සංකේත භාවිතයෙන් sannivedanaya කරනවා නම් ඒකට කියනවා නිර්වාචික sannivedanaya. එහෙමත් නැත්නම් පුතේ අවාචික sannivedanaya කියලා. අවාචික sannivedanaya ඊට ප්‍රබල sannivedanayak නේ. ඇයි මේ ඇතුලේ තියෙන දේවල්, හිතේ තියෙන දේවල් ඇස් වලින් මුහුණෙන් යමෙක්ට ඉදිරිපත් කරන්න පුළුවන්. කෙනෙක්ගේ ඇතුලේ තියෙන දේවල් හඳුනා ගන්න පුළුවන් මුහුණේ ඉරියව් වලින්. තේරුණාද? එහෙනම් ඇතුලේ තියෙන දේවල් එළියට දාන sannivedana ස්වරූපයක් තමයි පුතේ නිර්වාචික sannivedanaya කියලා කියන්නේ. අවාචික sannivedanaya කියලා කියන්නේ. එහෙනම් ඊළඟ එක අන්තිම එක බාධා අවමයි. sannivedana ක්‍රියාවලියක් තුල කොතෙකුත් බාධා ඇති වෙනවනේ. මාධ්‍ය බාධා ඔබ දන්නවා, අර්ථ බාධා ඔබ දන්නවා. තේරුණාද? එහෙනම් ඒ බාධා මේ පුජ්‍යලාන්තර sannivedanaya තුල ඊටමත් ස්වල්පයයි. අවම වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හේතුව තමයි sannivedakaya ග්‍රාහකයා සම්මුඛව ක්‍රියාත්මක වෙනවා, සජීවීව ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රතිපෝෂණ ක්‍රියාවලියත් ඒකත් එක්කලාම සිද්ධ වෙනවා නම් බාධා අවමයි. sannivedakaya ග්‍රාහකයාට පණිවිඩයක් දුන්නට පස්සේ ග්‍රාහකයාට ඒක නොතේරුනොත්, ග්‍රාහකයාට නැසුනොත්, ග්‍රාහකයාට අවබෝධ වුණේ නැත්නම් ග්‍රාහකයා නැවත ප්‍රතිපෝෂණය ඔස්සේ ප්‍රශ්න කිරීමක් කරලා ඒක නැවත අවබෝධ කරගන්න, දැනගන්න හැකියාවක් තියෙන නිසා බාධා මෙතනදී ඇති වෙන්නේ තාමත් අවම වශයෙන්. එහෙනම් පුතේ
මතක තියාගන්න මේ ලක්ෂණ 4 ඔයාට මතක නම් ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රයෝජන 4කුත් විස්තර කරන්න. පුතේ ප්‍රයෝජන වලින් මම පළවෙනි ප්‍රයෝජනය ගන්නවා වඩාත් පහසු අන්තර්ක්‍රියාකාරී sannivedanayක යෙදීමට ඇති හැකියාව. එහෙනම් මම මෙතනදී ලියනවා අන්තර්ක්‍රියාකාරී sannivedanayක යෙදීමට හැකියවීම කියලා. පුතේ මොකද්ද මේ වචනේ තේරුම? අන්තර්ක්‍රියාකාරී. මොකද්ද අන්තර්ක්‍රියාකාරී කියන්නේ? අන්තර්ක්‍රියාකාරී කියලා කියනවා පුතේ මේ සිද්ධ වෙන sannivedana ක්‍රියාවලිය. එහෙමත් නැත්නම් පුජ්‍යලයින් දෙදෙනෙක්කෝ කිහිප දෙනෙකු තුල සිදුවන මේ පුජ්‍යලාන්තර sannivedanය ඊටමත් වේගයෙන් sannivedakaya ග්‍රාහකයා sannivedakaya ග්‍රාහකයා sannivedakayaට සිදු වෙනවා නම් පුතේ අන්‍යෝන්‍යව මේ තොරතුරු හුවමාරු ඊටමත් සක්‍රියව අන්න ඕකට කියනවා අන්තර්ක්‍රියාකාරී කියලා. පැහැදිලිද? එහෙනම් sannivedakaya ග්‍රාහකයාටත් ග්‍රාහකයා sannivedakayaටත් මේ සිදු කරගන්නා වූ තොරතුරු හුවමාරුව තොරතුරු ගනුදෙනුව ඊටමත් කාර්යක්ෂමව සිද්ධ වෙනවා නම් අන්න අපි යෝකට කිව්වා අන්තර්ක්‍රියාකාරී sannivedanayak කියලා. එහෙනම් පුජ්‍යලාන්තර sannivedanaya පුතේ පළවෙනි ප්‍රයෝජනය තමයි අනෙකුත් sannivedana වර්ගවලට සාපේක්ෂව අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිදු කිරීමට හැකියාව ලැබීම. එහෙනම් දුවේ පුතේ හොඳට බලන්න. අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙන්න අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙන්න තියෙන්න ඕනේ මේ ලක්ෂණ අතරින් මොන ලක්ෂණද මොන සාධකද කියලා දැන් ඔයා තෝරගන්න ඕනේ. අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිද්ධ කරන්න නම් ඒ අන්තර්ක්‍රියාකාරී sannivedanayට අවශ්‍ය පසුබිම සකස් කරන පුජ්‍යලාන්තර sannivedanයේ ලක්ෂණ මොනවද කියලා දැන් තෝරගන්න ඕනේ. ඔන්න බලන්න මම තෝරනවා. අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙන්න නම් සක්‍රීය ප්‍රතිපෝෂණය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. sannivedakaya ග්‍රාහකයාට ග්‍රාහකයා sannivedakayaට sannivedakaya ග්‍රාහකයාට ග්‍රාහකයා sannivedakayaට. ඒක තමයි සක්‍රීය ප්‍රතිපෝෂණය. එහෙනම් අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙන්න සක්‍රීය ප්‍රතිපෝෂණය අවශ්‍යයි පුතේ. සක්‍රීය ප්‍රතිපෝෂණය අවශ්‍යයි. අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙනකොට පුතේ අනිවාර්යයෙන්ම සජීවීව ඒක සිද්ධ වෙනවා නම් අන්තර්ක්‍රියාකාරී sannivedanය ඊටමත් කාර්යක්ෂමව සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. sannivedakaya ග්‍රාහකයාට කතා කරනකොට ග්‍රාහකයා sannivedakayaට කතා කරනකොට මේ තොරතුරු හුවමාරු සිද්ධ වෙනකොට පුතේ අදහස් ප්‍රබලව ඊටමත් තීව්‍රව ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ නිර්වාචික sannivedanයට. පැහැදිලිද? හිතේ තියෙන දේවල් ඊටමත් සූක්ෂම ඊටමත් තීව්‍රව ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ මෙන්න මේ අවාචික sannivedanයට. එහෙමත් නැත්නම් නිර්වාචික sannivedanයට. ඒ විතරක් නෙමෙයි නිර්වාචික sannivedanයට පුළුවන් පුතේ ඊටමත් ක්ෂණිකව පණිවිඩ ග්‍රාහක ගත කරන්න. හිතේ තියෙනවා නම් තරහවක්, හිතේ තියෙනවා නම් අකමැත්තක් පොඩ්ඩක් ඇස් චූටි කරනවා නේ? අපැහැදිලි නම් කියපු දේ අපැහැදිලි නම් චුට්ටක් ඇස් චූටි කරනවා. එතකොට ග්‍රාහකයා ඒ ෂණයෙන් ආපස්සට දුන්න පණිවිඩය නැවත දෙනවා. පැහැදිලිද? තේරුණාද? මේක මේ ඔබට ඇති මේ අදාළ අවස්ථාවට අදාළව අත්දැකීමක් ඔබට ඇති. තේරුණාද? පැහැදිලිද කියන? තේරුම් නැත්තම් ඇස් පොඩි කරනවා. පන්ති කාමරේ ඔයත් කරන්නේ මේ තේරුම් නැත්තම් මේව කරනවා. පැහැදිලිද? එහෙනම් ඒ මොහොතෙන් මම ඔබව නැවත පාරක් ඔබව දැනුවත් කරලා ඇති. ඔබට අදාළ පාඩම නැවත කියලා දීලා ඇති. එහෙනම් හොඳට මතක තියාගන්න අවාචික sannivedanයට පුළුවන් හිතේ තියෙන දේවල් ෂණිකව මොනා කරන්නද? ග්‍රාහකයා වෙත අරගෙන යන්න. පැහැදිලිද? රයිට්. ඒ විතරක් නෙමෙයි කාර්යක්ෂම sannivedanayak සිද්ධ වෙන්න නම් අන්තර්ක්‍රියාකාරීව
sannivedanaය සිද්ධ වෙන්න නම් පුතේ එතෙන්ද බාධා තිබිලා හරියන්නේ නැහැ. බාධා තිබ්බොත් එක්ක sannivedana ක්‍රියාවලිය මග නවතිනවා නැත්නම් sannivedana ක්‍රියාවලිය අසාර්ථක වෙනවා. අන්තර් ක්‍රියාකාරී sannivedanayකට බාධා අනවශ්‍යයි. එහෙනම් බාධා වලින් තොරවීමත් අන්තර් ක්‍රියාකාරී sannivedanayකට අවශ්‍යයි. එහෙනම් පුතේ හොඳට බලන්න අන්තර් ක්‍රියාකාරී sannivedanaya කියන එක විස්තර කරනකොට ඔබට මේ ලක්ෂණ 4ම අවශ්‍ය වෙනවා. අන්තර් ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙන්න ඔබට මේ sannivedanaya පුජ්‍යලාන්තර sannivedanaya ලක්ෂණ 4ම අවශ්‍ය වෙනවා. පැහැදිලිද? එහෙනම් පිළිතුරු ගොඩනගනකොට හොඳට බලන්න ඕනේ අන්තර් ක්‍රියාකාරී sannivedanayak කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕනේ. අන්තර් ක්‍රියාකාරී sannivedanayak කියලා කියන්නේ sannivedakaya සහ ග්‍රාහකයා අතර සිදුවුණු තොරතුරු හුවමාරුව කාර්යක්ෂමව සිදුවීමක්. sannivedakaya සහ ග්‍රාහකයා අතර සිදුවන තොරතුරු හුවමාරුව කාර්යක්ෂමව සිදුවීමක් අන්තර් ක්‍රියාකාරී sannivedanayak කියලා කියනවා. අන්තර් ක්‍රියාකාරී sannivedanayකට අවශ්‍යයි sannivedakaya ග්‍රාහකයාට ග්‍රාහකයා sannivedakayට sannivedakaya ග්‍රාහකයාට ග්‍රාහකයා sannivedakayට සිදුවන තොරතුරු හුවමාරුව. එහෙමත් නැත්නම් ප්‍රතිපෝෂණයත් අවශ්‍යයි. එහෙනම් ප්‍රතිපෝෂණය අන්තර් ක්‍රියාකාරී sannivedanayකට රුකුලක් ප්‍රවේශයක්. අන්තර් ක්‍රියාකාරී sannivedanayකට පුතේ සජීවීභාවය. එහෙමත් නැත්නම් ඒ මොහොතේ sannivedakaya සහ ග්‍රාහකයා අතර සිදුවන තොරතුරු හුවමාරුව ෂණයෙන් ඒ මොහොතේදීම සිද්ධ වෙනවනම් අන්න ඒකට අපි කියනවා සජීවී sannivedanayak. අන්තර් ක්‍රියාකාරී sannivedanayකට සජීවී භාවයත් පුතේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි අන්තර් ක්‍රියාකාරී sannivedanayකට නිර්වාචක sannivedanaya තිබීමත් අත්‍යවශ්‍යයි. හේතුව තමයි ඊතා ෂණිකව තොරතුරු පණිවිඩ හුවමාරු කරගන්නත් පුළුවන්. ඊටමත් තීව්‍රව තොරතුරු පණිවිඩ හුවමාරු කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැනෙන විදිහට ඊටමත් සංජානන ශක්තියෙන් යුක්තව දැනෙන විදිහට කෙනෙක්ට යමක් කියන්න පුළුවන් වාචික sannivedanayට වඩා පුතේ නිර්වාචක sannivedanaya. එහෙනම් නිර්වාචක sannivedanaya මේ තුල ප්‍රබල වීමත් අන්තර් ක්‍රියාකාරී sannivedanayකට අත්‍යවශ්‍යතාවයක්. ඒ විතරක් නෙමෙයි බාධා අවම වීම. එහෙමත් නැත්නම් ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තුල බාධා අවම වීම තුලත් පුතේ අන්තර් ක්‍රියාකාරී sannivedanayකට රුකුලක් ප්‍රවේශයක් වෙනවා. බාධා ඇති වුණොත් අන්තර් ක්‍රියාකාරීත්වයට බාධා ඇති වුණොත් අන්තර් ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එහෙමත් නැත්නම් sannivedanaya අතරමඟ නවතිනවා නැත්නම් අසාර්ථක වෙනවා. අන්තර් ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙන්න බාධා අනවශ්‍යයි. එහෙනම් මේ බාධා නැති වෙනවා පුතේ ප්‍රතිපෝෂණය තුල පුජ්‍යලාන්තර sannivedanaya තියෙන මේ බාධා අවම බව අන්තර් ක්‍රියාකාරී sannivedanayකට හොඳ ප්‍රවේශයක්. එහෙනම් අපට අන්තිමට ලියන්න පුළුවන් පළවෙනි ප්‍රයෝජනය අන්තර් ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙන්න පුජ්‍යලාන්තර sannivedanaya තියෙන මේ සියලු ලක්ෂණ හේතු වෙන නිසා පුජ්‍යලාන්තර sannivedanaya ප්‍රයෝජනයක් තමයි අන්තර් ක්‍රියාකාරී sannivedanayak සිදු කිරීමට ඇති හැකියාව. පුජ්‍යලාන්තර sannivedanaya ප්‍රයෝජනයක් තමයි අන්තර් ක්‍රියාකාරී sannivedanayak සිදු කිරීමට ඇති හැකියාව. එහෙනම් පළවෙනි කාරණාව අපි ඔහොම විස්තර කරා. අන්තර් පුජ්‍යල sannivedanaya දෙවෙනි ප්‍රයෝජනය මම මෙහෙම විස්තර කරනවා. දෙවෙනි ප්‍රයෝජනය තමයි පුතේ අනෙකුත් sannivedana වර්ගයන්ට සාපේක්ෂව පෙළඹවීමේ හැකියාව වැඩි වීම. අන්තර්පුජ්‍යල sannivedanaye දෙවෙනි ප්‍රයෝජනය තමයි පුතේ අනිකුත් sannivedana වර්ගයන්ට සාපේක්ෂව පෙළඹවීමේ හැකියාව වැඩි වීම. පෙළඹවීම. මොකද්ද පෙළඹවීම කියන්නේ? මොකද්ද පෙළඹවීම කියන්නේ? පුතේ පෙළඹවීම කියලා කියනවා යමක් වෙත පුජ්‍යලයාගේ ආකල්ප සහ චර්යාව
හැඩ ගැස්වීම. පැහැදිලිද? එහෙනම් පුජ්‍යලයාගේ ආකල්ප හා චර්යාව වෙනස් කරන්න නම් ඒක පුළුවන්ලු අන්තර්පුජ්‍යල sannivedanayට. බලමු අපි මේක ලියන්නේ කොහොමද කියලා. අනිකුත් sannivedana වර්ගයන්ට කියලා කියන්නේ ඔබ දන්නවා පුතේ. අපි දැන් දන්නවා අන්තර්වර්තී පුජ්‍යල sannivedanaya කියලා එකක් තියෙනවා. සමූහ sannivedanaya, ජන sannivedanaya, මහජන sannivedanaya කියලා sannivedana වර්ග රසක් තියෙනවා. ඒව තමයි අනිකුත් sannivedana වර්ග කියලා කියන්නේ. එහෙනම් ඒ sannivedana වර්ග වලට සාපේක්ෂව පුජ්‍යලාන්තර sannivedanayට පුළුවන්ලු යමක් වෙත යමෙක් පොළඹවන්න. බලමු. මම මේකට උදාහරණයක් ගන්නවා. ඔයාලා දන්න උදාහරණයක්. හිතන්න පුතේ, ගෙදරට එනවා රක්ෂණ නියෝජිතයෙක්. රක්ෂණයක් දාන්න රක්ෂණ නියෝජිතයෙක් එනවා. රක්ෂණයක් දාන්න ගෙදරට රක්ෂණ නිලධාරියෙක් ආවට පස්සේ මේ රක්ෂණ නිලධාරියා ගෙයින් එළියට යන්නේ අනිවාර්යයෙන්ම ගෙදර කෙනෙක් රක්ෂණයට දාලා. එනතර රක්ෂණය කරගෙන. පැහැදිලිද? එහෙනම් එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. එයා ඇවිල්ලා කතා කරන විදිහ මතක් කරන්න. එයා ඇවිල්ලා අපට එයාගේ දේවල් කියලා අපෙන් අදහස් ගන්නවා. ඒ අදහස් අරගෙන ඒවට නැවත කතා කරනවා. අපි එයාට අදහස් දුන්නාම එයා නැවත අපට කතා කරලා අන්තිමේදී අපිව එකඟ කරගන්නවා රක්ෂණයක් දාන තැනට. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය අවස්ථාව උදාහරණයට ගත්තොත් ඔබට මේක පහසුවෙන් ලියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. රක්ෂණ නියෝජිතයා ගෙදරට ආවට පස්සේ ගෙදර ඉන්න සමාජිකයින් එක්කලා සිද්ධ කරනවා සක්‍රීය sannivedanaya. සක්‍රීය sannivedanaya කියලා කියන්නේ ඒක තුල තියෙන පුතේ ප්‍රතිපෝෂණය ඉතාමත් ප්‍රබලව. එයා මට කතා කරනකොට මගේ අදහස් එයාට කියනවා, ඊට අදාළව එයා නැවත මට කතා කරනවා. මගේ අදහස් එයාට කියනවා, එයා නැවත මට කතා කරනවා. එහෙනම් මගේ එකඟ නොවීම එයා යටපත් කරලා මගෙන් එකඟ වීම, එයාගේ අරමුණට අදාළව මා තුලින් එකඟ වීම එයා ලබා ගන්න, එයා නැවත මට සංදේශ අරගෙන ඇවිල්ලා ප්‍රතිපෝෂණයක් සිද්ධ කරනවා. එහෙනම් ප්‍රතිපෝෂණය තුළ පුළුවන් පුතේ යමෙක්ගේ මතවාද, අදහස්, ආකල්ප හඳුනා ගන්නත්, ඒ මතවාද, අදහස්, ආකල්ප හඳුනාගෙන ඒවාට අනුව නැවත පණිවිඩ ලබා දීලා ඔහුගේ මනස, ඔහුගේ චර්යාව හැඩගස්වන්න හැකියාවක් තියෙනවා ප්‍රතිපෝෂණ ක්‍රියාවලියට. ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තුල තමයි යමෙකුගේ සිතුවිලි ආකල්ප වලින් එයාට අවශ්‍ය දේවල් මොනවද, අනවශ්‍ය දේවල් මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අවශ්‍යතා සහ අනවශ්‍යතා හඳුනාගත්තොත් යමක් වෙත යමෙක් පොළඹවන්න ඉතාමත් පහසුවෙන් හැකියාවක් තියෙනවා. එහෙනම් ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තුල තමයි පුතේ යමෙක්ගේ ඕනෑපාකම් හඳුනාගන්නේ, සිතුවිලි ආකල්ප අවශ්‍යතා හඳුනාගන්නේ. එහෙනම් සිතුවිලි ආකල්ප අවශ්‍යතා හඳුනාගත්තයින් පස්සේ යමක් වෙත යමෙක් ඉතාමත් පහසුවෙන් පොළඹවන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ප්‍රතිපෝෂණය යමක් වෙත යමෙක් පහසුවෙන් පොළඹවන්න හේතුවක් වෙනවා. ප්‍රයෝජනයක්. ඊට පස්සේ රක්ෂණ නිලධාරියා ඉස්සරලාම කෝල් කරලා අහන්නේ, රක්ෂණ නිලධාරියා ඔබ දන්නවා මේ ෆෝන් එකකින් නෙමෙයි මේ ගනුදෙනුව කරන්නේ. රක්ෂණ නියෝජිතය අනිවාර්යෙන් හම්බ වෙන්න එනවා ගෙදරට. රක්ෂණ නිලධාරියා හම්බ වෙන්න එනවා ගෙදරට ඔබව. ඇයි ඒ? මට ඔයාගෙන් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද? මට පොඩ්ඩක් ඔබත් එක්ක කතා කරන්න ඕනේ. ඕක තමයි රක්ෂණ නිලධාරියා ඔබට කියන්නේ නැත්තේ. ඒ ඇයි ඒ? සජීවීව මේ sannivedanaya සිද්ධ වෙන්න ඕනේ. යමක් වෙත යමෙක් පොළඹවන්න නම් එතන සජීවීව sannivedanaya සිද්ධ වෙන්න ඕනේ. මම ඔබට ප්‍රශ්නයක් ලබා දුන් පසු ඊට අදාළ පිළිතුර ඒ ෂණයකින් මට ආපස්සට ආවොත් විතරයි ඔබව මට පොළඹවන්න හැකියාව තියෙන්නේ. එහෙනම් ඒ මොහොතේම රක්ෂණ නිලධාරියාගේ අරමුණට රක්ෂණ නිලධාරියා ළඟා වෙන්න ග්‍රාහකයාගේ එහෙමත් නැත්නම් රක්ෂණය කරන පුජ්‍යලයාගේ ආකල්ප, අදහස් ඒ මොහොතේම ලැබෙන්න ඕනේ. ඒක නිසා එතන අනිවාර්යයෙන්ම සජීවී sannivedanayak සිද්ධ වෙන්න ඕනේ. පැහැදිලිද? මම බලලා කියන්නම්කෝ කියලා අය කල් අරින්න බෑ. මම ඔබට පණිවිඩය දුන්නට පස්සේ මගේ ප්‍රශ්නයට අදාළව ඔබ නැවත මට පිළිතුරක් දෙන්න ඕනේ. ෂණයකින්, ඒ මොහොතේම.
එහෙනම් ඒකට කියනවා සජීවී භාවය කියලා. එහෙනම් සජීවී භවකින් යුක්තව sannivedanaya වුණොත් තමයි යමක් වෙත යමෙක් පහසුවෙන් පොළඹවන්න හැකියාව තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. යමක් වෙත යමෙක් පහසුවෙන් පොළඹවන්න නම් කෙනෙක්ගේ sannivedanaya ඉතා ප්‍රබල වෙන්න ඕනේ. රක්ෂණ නිලධාරියාගේ sannivedana රටාව ඉතා ප්‍රබල වෙන්න ඕනේ. රක්ෂණ නිලධාරියාගේ sannivedana රටාව ඉතා ප්‍රබල වෙන්නේ පුතේ වාචික sannivedanayට නිර්වාචික sannivedanayත් ඉතාමත් ප්‍රබල විදියට මුසු කරගත්තොත් විතරයි. නිර්වාචික sannivedanයේ තියෙන සුවිශේෂීතාවය තමයි අදහස් ආකල්ප ඉතා ප්‍රබලව සහ තීව්‍රව ප්‍රක්ෂේපණය කිරීමට ඇති හැකියාව. අදහස් හා ආකල්ප තොරතුරු තීව්‍ර විදියට යමෙක් වෙතට ප්‍රක්ෂේපණය කරන්න ලබා දෙන්න හැකියාවක් තියෙනවා නිර්වාචික sannivedanයට. එහෙනම් යමක් වෙත යමෙක් පොළඹවන්න නම් පුතේ නිර්වාචික sannivedanයට හැකියාවක් තියෙනවා. හේතුව තමයි යමක් වෙත යමෙක් පොළඹවන්න කරන sannivedanය ඊටමත් දැඩිව තීව්‍රව කරන්න නිර්වාචික sannivedanයට හැකියාවක් තියෙනවා. අන්තිම එක සැකයක් තියෙනවා නම් අර්ථබාධාවක් තියෙනවා නම් ඔබ පෙළඹෙයිද? යමක් වෙතට ඔබ පෙළඹෙයිද? නෑ. ඔබ පෙළඹෙන්නේ නෑ. ඔබට සැකයක් තියෙනවා නම් එතන තියෙන අර්ථබාධාවක්, එතන තියෙන බාධාවක්. එහෙනම් ඒ බාධා මගහරවා ගත යුතුයි. ඔබ බාධා මගහරවා ගත්තොත් තමයි ඔබගේ සිතුවිලි හා ආකල්ප හා චර්යාව යමක් වෙත යොමු කරන්න, වෙනස් කරගන්න. එහෙනම් ඔබ පෙළඹෙන්නේ ඔබට බාධා නැති තාක්කල් පමණි. එහෙනම් ඔබට මේ බාධා නැති කරගන්න පුළුවන් වෙනවා ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තුළ. මේ අන්තර්පුජ්‍යල sannivedanaya තුළ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සක්‍රියව සිද්ධ වෙනවා. ඒ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සක්‍රියව සිද්ධ වෙන නිසා බාධා පුතේ එතන මගහැරිලා යනවා. ඔබට රක්ෂණය ලබා ගන්න නම් ඔබට අවශ්‍යයි ගොඩක් ප්‍රශ්න රක්ෂණ නිලධාරියාගෙන් දැනගන්න. ඒවා බාධා, නොතේරුම්කම්. එහෙනම් ඒ නොතේරුම්කම් ඔබට පුළුවන් ඒ මොහොතේම සජීවී භවයකින් යුක්තව මේ sannivedanaya සිද්ධ වෙන නිසා ඒ මොහොතේම රක්ෂණ නිලධාරියාගෙන් අහලා දැනගන්න. එහෙනම් ඔබගේ බාධා, ඔබගේ අනවබෝධයන් ඒ මොහොතේම නැති කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ බාධා ඒ මොහොතේම ඔබට නැති කරගන්න පුළුවන් වෙනවා. බාධා නැති කරගත්තට පස්සේ ඔබට යමක් වෙත ඉතා පහසුවෙන් පෙළඹෙන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි අන්තිමට ලියන්නේ අනෙකුත් sannivedana වර්ගයන්ට සාපේක්ෂව පෙළඹවීමේ හැකියාව වැඩි. අනෙකුත් sannivedana වර්ගයන්ට සාපේක්ෂව පෙළඹවීමේ හැකියාව වැඩි වෙන්නේ ප්‍රතිපෝෂණය සක්‍රිය නිසා, සජීවී භවකින් යුක්තව sannivedanaya සිද්ධ වෙන නිසා, නිර්වාචික sannivedanaya මෙහිදී ප්‍රබල වෙන නිසා, බාධා අවම වෙන නිසා. එහෙනම් පුජ්‍යලාන්තර sannivedanaya තුළ මේ ලක්ෂණ සියල්ල තියෙනවා. එහෙනම් ඒ ලක්ෂණ මත පුජ්‍යලාන්තර sannivedanයට පුළුවන් වෙනවා අනෙකුත් sannivedana වර්ගයන්ට සාපේක්ෂව යමක් වෙත යමෙක් පහසුවෙන් පොළඹවන්න. අන්තර්පුජ්‍යල sannivedanයේ තුන්වෙනි ප්‍රයෝජනයේ හැටියට අපිට ලියන්න පුළුවන් වඩාත් පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධයේ විශ්වාසය තහවුරු කරගත හැකි වීම කියලා. වඩාත් පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය විශ්වාසය තහවුරු කරගත හැකිවීම. වඩාත් පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය විශ්වාසය තහවුරු කරගත හැකිවීම. මේකත් පුතේ අන්තර්පුජ්‍යල sannivedanයේ ප්‍රයෝජනයක්. මතක් කරන්න මේ අත්දැකීම ඔබට ඇති කියලා මම විශ්වාස කරනවා. වෙසක් පොසොන් කාලවල වලට යනවනේ මේ දන්සල් දෙන්න සල්ලි කුතු කරන්න ගෙවල් වලට. ඒ ගෙවල් වලට ගියාට පස්සේ ඔබට මේ අත්දැකීම තියෙනවා නම් ඉල්ල ගන්න රුපියල් 10 20 ඉල්ල ගන්න කොච්චරනම් ඒගොල්ලොන්ට අපට හේතු දක්වන්න වෙනවද? නේද? සමහරක් ගෙවල් වලින් අහන ප්‍රශ්න වලට පැය ගණන් ප්‍රශ්න අහනවා රුපියල් 100ක් දෙන්න. මේ දන්සල කොහෙද තියෙන්නේ? කීයටද තියෙන්නේ?
කවුද කරන්නේ? මොනවද දෙන්නේ? ඇත්තමද ඕක? කවද්ද දෙන්නේ? නේ? අන්න ඔය ප්‍රශ්න අපෙන් අහන්නේ මොකටද? ඒගොල්ලෝ අපි ගැන තියෙන විශ්වාසය, ඒගොල්ලෝ අපි සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනගා ගන්න. පැහැදිලිද කියන දේ? එහෙනම් මේ අත්දැකීම ඔබට ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඒකෙන් අපි උත්තරේ හදමු. වඩාත් පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධයේ විශ්වාසය තහවුරු කර ගන්න නම් මෙන්න මේ සාධක ටික අනිවාර්යයෙන්ම පුතේ තියෙන්න ඕනේ. මොකද්ද? ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සක්‍රිය වෙන්න ඕනේ. දන්සරට සල්ලි ඉල්ලන්න ගෙදරට ගියපුවාම ගෙදර මිනිස්සු අහන ප්‍රශ්න කෝටියක් අහනවා. ඒවට මම උත්තර දෙන්න ඕනේ. නොපෑ කියලා උත්තර දෙන්න ඕනේ. නේද? පැකිලුනොත් නේද? පැටලුනොත් මොකද වෙන්නේ? අන්න එයා මං ගැන අවිශ්වාසයක් ගොඩනගා ගන්නවා. එයා ප්‍රශ්න අහනවා මං උත්තර දෙනවා. එයා ප්‍රශ්න අහනවා මං උත්තර දෙනවා. එයා ප්‍රශ්න අහනවා මං උත්තර දෙනවා. අන්තිමට සල්ලිත් දෙන්නේ නැති අවස්ථා තියෙනවා. පැහැදිලිද? එහෙනම් මේවා සිදුවීම්. හරිනේ. එතකොට ප්‍රශ්නවලදී පුජ්‍යලාන්තර sannivedanaya තුල මේ සිද්ධ වෙන ප්‍රතිපෝෂණය තුල පුතේ යමෙක්ගේ අදහස් ආකල්ප හඳුනා ගන්න පුළුවන් වෙනවා. යමෙක්ගේ අදහස් ආකල්ප හඳුනා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දන්සල් වලට සල්ලි ඉල්ලන්න යන කට්ටියන්ගේ අදහස් ආකල්ප සිතුවිලි හඳුනා ගන්න තමයි ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්න කරන්නේ. එයා අපෙන් ප්‍රශ්න කරනවා, අපි ඒවට පිළිතුරු දෙනවා. අපෙන් ලැබෙන පිළිතුරු වලින් තමයි එයා මොකක් කරන්නේද? අපි ගැන විශ්වාසය තහවුරු කරගන්න. එහෙනම් ප්‍රතිපෝෂණය විශ්වාසය තහවුරු කරගන්න, අවබෝධයක් ගොඩනගා ගන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දෙවෙනි එක, අන්‍යෝන්‍ය අවබෝධයේ විශ්වාසය තහවුරු කරගන්න නම් පුතේ සජීවී sannivedana ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕනේ. sannivedakaya ග්‍රාහකයාගෙන් ප්‍රශ්නයක් අහුවට පස්සේ ග්‍රාහකයා ඊට අදාළ පිළිතුර ලබා දෙන්න විනාඩි 5-10ක් පැයක් විතර පරක්කු වෙලා නම් එතන සජීවී භාවයක් නැහැ. එතන සැකයක් තියෙනවා. එහෙනම් සජීවී භාවයකින් යුක්තව sannivedanayak සිද්ධ වෙනකොට ඒ sannivedanaya පුතේ ඊටමත් විශ්වසනීයයි. එහෙනම් ඊටමත් විශ්වසනීය sannivedanayak සිද්ධ වෙන්න නම් සජීවී භාවය නිසක වශයෙන් අවශ්‍යයි. පැහැදිලිද? එහෙනම් ඊළඟ නිර්වාචික sannivedanaya ප්‍රබල වීම. ඩන්සරට සල්ලි ඉල්ලන්න ගියපුවාම ඒ ගෙදර මිනිස්සු අපේ බලන්නේ මූණ දිහා. මූණ දිහා බලන් ඉන්නවා. නේද? අපි ඇස් පිල්ලම් ගන්න ටිකක් වැඩිපුර ගැහුවොත් නේද? බය වෙලා වගේ කතා කරොත් ඒ මිනිස්සු අපට සල්ලි දෙන්නේ නැහැ. ඇයි ඒ? නිර්වාචික sannivedanayen ප්‍රකට වෙනවා පුතේ හිතේ තියෙන දේ. අර කතාවටත් තියෙන්නේ හදවතේ කැඩපත මුහුණයි කියලා. එහෙනම් හදවතේ කැඩපත මුහුණ නම් ඒ කියන්නේ මොකද්ද? හිතේ තියෙන දේවල් අපේ මුහුණෙන් ප්‍රකාශ වෙනවා. මූණ බලලා තමයි සල්ලි දෙන්නේ. පැහැදිලිද? එහෙනම් නිර්වාචික sannivedanaya පුතේ ඊටමත් අවශ්‍යයි කෙනෙක් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය අවබෝධයේ විශ්වාසය තහවුරු කරගන්න. එහෙනම් කෙනෙක් සම්බන්ධයෙන් අවබෝධයේ විශ්වාසය තහවුරු කරගන්නේ නිර්වාචික sannivedanaya ඔස්සේ නම් පුජ්‍යලාන්තර sannivedanaya තුල නිර්වාචික sannivedanaya අති ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ලක්ෂණය බාධාවම වීම. බාධාවක් තිබ්බොත් මොකද වෙන්නේ? අපි කතා කරගෙන මුල මැද අග ගැලපුණේ නැත්තම් මොකද වෙන්නේ? අපි කියන ඒවල හේතුඵල සම්බන්ධයක් නැති වුණොත් මොකද වෙන්නේ? අන්න අපි කියන්නේ බොරුයි කියලා sannivedakaya එහෙම නැත්නම් අදාළ පුජ්‍යලයා එයා අවබෝධ කරගන්නවා. මත එයා හිතා ගන්නවා මේ මිනිස්සයා මේ බොරු කියන්නේ. ඇයි අපි කියන තොරතුරු අප ලබා දෙන තොරතුරු වල විශ්වසනීයත්වය නැහැ. එයාගේ බාධා තියෙනවා, නොගැලපීම් තියෙනවා. මුලමදාග ගැලපෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් බාධා අනවබෝධයන් පුතේ තිබ්බොත් අන්න මතක තියාගන්න අපි කෙරෙහි විශ්වාසයක් අවබෝධයක් ගොඩනගා ගන්න කිසිසේත් හැකියාවක් නැහැ. එහෙනම් බාධා නොමැති තැන විශ්වාසය අනිවාර්යෙන් පුතේ තියෙනවා. අවබෝධය ඊටමත් ප්‍රබල විදියට තියෙනවා. එහෙනම් මතක තියාගන්න ප්‍රතිපෝෂණය අවශ්‍යයි, සජීවී භාවය අවශ්‍යයි, නිර්වාචික sannivedanaya අවශ්‍යයි, බාධා අනවශ්‍යයි. එහෙනම් මතක තියාගන්න මේ සියල්ල පුතේ අන්තර්පුජ්‍යල sannivedanaya තුල තියෙන නිසා අන්තර්පුජ්‍යල sannivedanayen පුතේ පුළුවන්ලු වඩාත් පහසුවෙන්
අන්‍යෝන්‍ය අවබෝධයේ විශ්වාසය ගොඩනගා ගන්න, තහවුරු කරගන්න. පැහැදිලිද? අන්තර්පුද්ගල sannivedanaye හතරවෙනි ප්‍රයෝජනය තමයි වඩා තීව්‍ර සහ වේදනයකට අවකාශය සැලසීම. වඩා තීව්‍ර වඩාත් තීව්‍ර සහවේදනයකට අවකාශය සැලසීම. පුතේ මොකද්ද මේ අලුත් වචනය සහවේදනය? මොකද්ද මේ සහවේදනය කියන්නේ? සහවේදනය මිනිස්සු වෙන අපට තියෙන්න ඕන දෙයක් තමයි පුතේ, තියෙන්න ඕන ගුණාංගයක් තමයි මේ සහවේදනය කියන්නේ. මිනිස්සු තුල නැත්තේත් ඔන්න ඕක. සහවේදනය. සහවේදනය කියලා කියනවා යමෙකුගේ චිත්ත ස්වභාවය. යමෙකුගේ චිත්ත ස්වභාවය හිත මොන ආකාරයෙන්ද කියලා හිතලා ඔහු පිළිබඳ තමා තුළ හැඟීමක් ඇති කර ගැනීම. ඔබගේ සිතුවිලි හා ආකල්ප මෙයයි සිතා මා තුළ මා හැඟීමක් ඔබ ගැන ඇති කර ගන්නවා නම් අන්න ඔකට කියනවා සහවේදනය කියලා. පුතේ සහවේදනය සාර්ථක sannivedanayකට ප්‍රබල රුකුලක් වෙනවා. සහවේදනය නැත්නම් එතන ඇති වෙන්නේ ගැටලු සහගත තත්වයක්. එහෙනම් සාර්ථක පුජ්‍යලාන්තර sannivedanayකදී සහවේදනය තියෙනවා නම් එමත සහවේදනයෙන් යුතුව අපට කතා කරන්න හැකියාව තියෙනවා. සහවේදනයෙන් යුතුව sannivedanaya කරන්න හැකියාව තියෙනවා. මේ පුජ්‍යලාන්තර sannivedanayයේ තියෙන ලක්ෂණ හේතු කොටගෙන. මම නැවත පාරක් මතක් කරන්නම්. සහවේදනය කියලා කියන්නේ යමෙකුගේ සිතුවිලි හා ආකල්ප මේයි සිතා තමා පිළිබඳ තමා තුළ ඔහු පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීම. සහවේදනයට පුතේ අවශ්‍යයි ඔබ පිළිබඳ හැඟීමක් මා තුළ මා ගොඩනගා ගන්නට නම් ඔබගේ සිතුවිලි මට හඳුනා ගන්න අවශ්‍යයි. ඔබගේ සිතුවිලි, ඔබගේ ආකල්ප, ඔබ ගැන කොටින්ම ඔබ ගැන මට හඳුනා ගන්න නම් ඔබගේ සිතුවිලි මට ලබා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඔබගේ සිතුවිලි ආකල්ප ඔබේ වචනයෙන් මට ලබා ගන්න ඕනේ. එහෙනම් මම ඔබගෙන් ප්‍රශ්න කරලා ඔබ දුකටපත් මොහොතකදී උදාහරණ අවස්ථාවක් මම පැහැදිලි කරන්නම්. ගෙදර අම්මා ඔයා අවුලෙන් ඉන්න අවස්ථාවවලදී ඔබට කියනවා මොකක් හරි ප්‍රශ්නයකද? එයා වෙනදට වැඩිය අපට කතා කරන ස්වභාවය වෙනස් කරනවා. ටිකක් අනුකම්පා සහගත වෙනවා. එයා දන්නවා ඔබ ඉන්නේ දුකින්. ඔබට වෙනද විදියට කතා කරලා හරියන්නේ නැහැ. එහෙනම් ඒ අම්මා ඔබට කතා කරන්නේ සහවේදනයෙන් යුක්තව. ඔබ පිළිබඳ අම්මා තුල හැඟීමක් ඇති කරගෙන. එහෙනම් ඔබගේ සිතුවිලි ආකල්ප මට හඳුනා ගන්න නම් ඔබගේ වචනයෙන් මට ඒ සිතුවිලි ආකල්ප අදහස් මට ලබා දෙන්න ඕනේ. එහෙනම් මම ප්‍රශ්න කරනවා ඔබෙන්, ඔබේ තියෙන දුක මට ප්‍රකාශ කරනවා. ඔබගේ හැඟීම් මට ප්‍රකාශ කරනවා. එහෙනම් ප්‍රතිපෝෂණය වඩා තීව්‍ර සහවේදනයකට සහවේදනයක් ගොඩනගා ගන්න ඉතාමත් හොඳ ප්‍රවේශයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි පුතේ, සජීවී sannivedanaya සිද්ධ වෙන්න ඕනේ. මම ප්‍රශ්න කරනවා ඔයාගෙන්. මොකද්ද ප්‍රශ්නේ? මට කියන්න. ඇයි මට කියන්නේ නැත්තේ? හංගන්න එපා මට. ඒ ෂණයකින් ඔයාගේ තියෙන දේවල් මට කියනවා නම් ඒක සජීවී භාවය. ඒ මොහොතේම ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ඔබ මට දක්වනවා නම් අන්න එතන තියෙන්නේ සජීවී sannivedanaya. එහෙනම් ඒ සජීවී භාවයත් තීව්‍ර සහවේදනයකට ඉතාමත් හොඳ රුකුලක් වෙනවා, හොඳ ප්‍රවේශයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, නිර්වාචික sannivedanaya. බොහෝ දුරට කෙනෙක්ගේ සිතුවිලි ආකල්ප මොන වගේද කියලා හඳුනාගන්නේ, එයා ඉන්න මානසිකත්වය මොන වගේද කියලා හඳුනාගන්නේ ඔහුගේ හැසිරීමෙන්, ඔහුගේ මූණේ ඉරියව් වලින්. කොටින්ම ඔහුගේ නිර්වාචික sannivedanaya. හංගන දේවල් කොතෙකුත් හංගන දේවල් මිනිස්සු හදවත් වලින් හංගුවාට මිනිසුන්ගේ මූණවල වලින් හංගන්න බෑ. පැහැදිලිද? කොච්චර hina වෙන්න උත්සාහ කරත් දුකින් නම් මේ මිනිස්සු ඉන්නේ
ඒ මිනිස්සුන්ගේ මූණවල් වලින් ඒ දුක කොහොම හරි ප්‍රකාශ වෙනවා. එහෙනම් ඔනෝකට කියනවා පුතේ නිර්වාචක sannivedanaya. නිර්වාචක sannivedanaya තුලින් අපට හඳුනා ගන්න පුළුවන් කෙනෙක් ඉන්න මානසික මට්ටම මොන වගේද කියලා. එහෙම මා පිළිබඳ කෙනෙක්ගේ මානසික මට්ටමක් සම්බන්ධයෙන් හැඟීමක් ඇති කර ගන්නවා නම් ඒක තමයි පුතේ සහවේදනය කියලා කියන්නේ. පැහැදිලිද? තේරුණාද? එහෙනම් සහවේදනයට අවශ්‍යයි පුතේ නිර්වාචක sannivedanaya අවශ්‍යයි මේ සහවේදනයට. ඊළඟ තමයි බාධාවම වීම. බාධාවම වීම. පුජ්‍යලාන්තර sannivedanaya තුල ග්‍රාහකයා කියන දේවල් මට අපැහැදිලි නම් එයා කියන්නේ මුල මැද අග නොගැලපෙන වචන නම් නොගැලපෙන දේවල් නම් මා තුල ඇති වෙනව බාධාවක්. එකපාරක් එයා මට දෙයක් කිව්වා ඒක මට තේරුම් ගන්න බැරි වෙනවා. එහෙනම් එතන බාධාවක්. මතක තියාගන්න බාධා ඇති තැන කෙනෙක් සම්බන්ධයෙන් වූ හැඟීමක් මා තුල ගොඩනගා ගන්න මට කිසිසේත් හැකියාවක් නැහැ. පැහැදිලිද? හොඳ අවබෝධයක් තිබ්බොත් විතරයි කෙනෙක් සම්බන්ධයෙන් සහවේදනයක් මා තුල ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ අවබෝධය ලබා ගන්න නම් එතන බාධා තිබිලි හරියන්නේ නැහැ. බාධා ඇති තාක්කල් සහවේදනයක් ගොඩ නැගෙන්නේ නැහැ. පුද්ගලාන්තර sannivedanaya තුල බාධා පුතේ අවමයි. ඒ බාධා අවම වෙන්නේ පුද්ගලාන්තර sannivedanaya තුල හොඳින් ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙන නිසා. එනම් බාධා අවම වීමත් තීව්‍ර සහවේදනයකට හොඳ ප්‍රවේශයක්, හොඳ අවකාශයක්. එහෙනම් අන්තිමේදී අපි ලියනවා වඩා තීව්‍ර සහවේදනයකට අවශ්‍යයි ප්‍රතිපෝෂණය සක්‍රිය වීම, සජීවී භාවයකින් යුක්තව sannivedanaya සිද්ධ වීම, නිර්වාචක sannivedanaya ප්‍රබල වීම සහ බාධා අවම වීම. එහෙනම් මේ සියල්ල පුජ්‍යලාන්තර sannivedanaya තුල සිද්ධ වෙන නිසා පුජ්‍යලාන්තර sannivedanaya තුලින් පුළුවන් පුතේ වඩා තීව්‍ර සහවේදනයකට අවකාශයක්, පසුබිමක් ගොඩනගා ගන්න. එහෙනම් අදත් අපි කතා කරා වුණ පුතේ රචනා ප්‍රශ්නයක් අන්තර්පුජ්‍යල sannivedanaya ලක්ෂණ සමා වෙන්න අන්තර්පුජ්‍යල sannivedanaya ප්‍රයෝජන අන්තර්පුජ්‍යල sannivedanaya ප්‍රයෝජන සම්බන්ධයෙන් රචනා ප්‍රශ්නයක් ඔබෙන් විභාගයට ඇහුවොත් ඔබට මේ විදිහට පහසුවෙන් ලියා ගන්න හැකියාවක් දැන් ඇති කියලා මම හිතනවා. නැවත දවසක අපි හම්බෙමු. ඔබට සුබ දවසක්.